මොකද වෙලා තියෙන්නේ කියලා. මේකදී පැය පැත්ත එකතුව බලන්න පුතේ 24ට වඩා වැඩි ගාණක් එන්නේ. ගාණක් හදන්න කලින් අනිවාර්යෙන් අපි බලන්න ඕනේ මේ පැය පැත්ත, මිනිත්තු පැත්ත, තත්පර පැත්ත මේ දෙවෙනි මේ කියන්නේ මේ පැත්තේ තියෙන කොටස, දකුණු පැත්තේ තියෙන කොටස හැමතිස්සෙම යම් කිසි අගයකට වඩා වැඩි වුණොත් මේ වැඩේ හැමතිස්සෙම අපිට කරන්න වෙනවා. එතකොට මෙතනදී අපිට ගාන වෙනස් විදිහකට තමයි හදන්න වෙන්නේ. මේ 21යි 16යි එකතු කරලා 5ලින් ලියනවා. 1යි 6යි 7යි 3 2යි 1යි 3යි 37යි. දැන් 37න් කීයක්ද අඩු ගන්න? 60ක්ද? නෑ. කීයද? 24ක් තමයි අඩු කරන්නේ. 24ක්. අඩු කරමු බලන්න. 7න් 4ක් 3යි. 3න් 2ක් 1යි. කීයද? 13යි. අන්නේ 13 අපි ගෙනල්ලා ලියනවා කොතනද? පැය පැත්තේ. ඊට පස්සේ 24ක් අයින් කරානේ අපි. ඒ අයින් කරපු 24 තින පැත්තට දෙනවා කීයක් විදියටද? එකක් විදියට. එතකොට මෙතන එක ස්ථානයේ උඩින් තමයි ලියා ගන්නවා. දැන් ඔන්න 3යි 1යි 4යි 4යි 2යි කීයද? 6යි. මෙතෙන්ට එහා පැත්තෙන් අරන් ආවේ නැහැ. ඒක නිසා 1යි 1යි 2යි. එහෙනම් දින 26යි පැය 13යි කියලා උත්තරේ එනවා.